Hi guys, welcome back to my YouTube channel. ඉතින් ගොඩක් දවසකින් අපි දෙන්නට අයිස්ක්‍රීම් එකක් කන්න බැරි වුණ නිසා අපි දෙන්න හිතුවා ඇලරීස් එකේ අර අපිට ගන්න බැරි වුණ කුකී ඩෝ එක ඒක අද try කරලා බලන්න ඕනි කියලා. වෙනදාට අපි කොහේ හරි යන්න ගියොත් එක්ක වහිනවා නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් නේ. කලින් පාර අපි චාන්කි රොකි රෝඩ් එක හොයන්න යනකොට ඒක තිබුණේ නෑ. අපිට ගොඩක් තැන්වල ඇවිදින්න උනා. ඒක තියෙනවද බලන්න. ඉතින් මේ සැරේ අපි බලමු චාන්කි රොකි රෝඩ් එක අපිට ඉක්මනට හම්බෙයිද? අපි අද යන්න හිතාගෙන ඉන්නේ ආපිකෝ එකට. ඇලරීස් බ්‍රෑන්ඩ් එක ආපිකෝ එකේ තියෙනවා. කුකී ඩෝ එක තිබුණ නැත්නම් ඒකේ අපිට යන්න වෙනවා කීල්ස් එකට. අද කුරුණෑගල ඇත්කඳු විහාරේ පෙරහැරකුත් තියෙනවා. ඉතින් අපිට බ්ලොක් එකේ යන්න පුළුවන් වෙයිද බැරි වෙයිද? ඉතින් අපි රැස්ටලා ඉන්නේ දැන් ඒක ගේන්න යන්න. එහෙනම් අපි බලමු අද ඒක රසට තියෙයිද කියලා. අපි එහෙනම් යන ගමන් හම්බෙමු. අද නම් මොකේකින්වත් බාධාවක් නැහැ අපිට. වහින්නෙත් නැහැ. හැබැයි බ්ලොක් එකට මුහුණ දෙන්න වෙයි දන්නේ නැහැ. මොකද මේ දවස්වල පෙරහැරක් තියෙනවා මිනිහ කුරුණෑගල. දැනටම බ්ලොක් එකනේ. පොලිස් මාවල හැම දාලා ඉන්නවා. හරි. තාම පටන් ගන්න නැහැ නේ. දැන් පෙරගෙන ලීටරයක් තියෙනවා නේ. ඊට දිනනවා. නෑ ඒකත් ගන්න නැත්නම් ඊට වාගේ පාඩු. සේවම් එක නෑ. අරකමනේ. ඔව් කුකී ඩෝ. ඔව්. කීයද? මේක පාඩු නෑ. 1300 පාඩු. ඒක ගන්න ගන්නවද? මොනේ ලීටර් භාගයක් ගත්ත පාඩු. කොච්චර දවසක් පෙරම් පුරවද මේක ගන්න. අතනම වෙලාවට අපි මේදි පුරව ගත්තා. මාජය කරන්න දන්නේ. එහෙනම් අපි යමු දැන් මේ ඩීල් කරගෙන යමු. මෙයා හින ලැජ්ජයි. අයියෝ වීඩියෝ වල එන ලැජ්ජ. ගෙදර ගිහිල්ලා හොඳට කන්න තියෙන්නේ. රස මොන වගේ වෙයිද දන්නේ එදා අර ස්ට්‍රෝබෙරි චීස් කේක් එක වගේ වෙයිද දන්නේ නේ? why are you laughing? ඈ? මෙයා කට්ටියව දකිද්දි වීඩියෝ වලට එන්න බයයි ඈ. නේ? බයයිද ලැජ්ජයිද ඔයාලට? ලැජ්ජා යන්නේ ඔයාතරම් කොන්ෆිඩන්ස් නැහැනේ මට. ඇයි ලැජ්ජ වෙන්නේ අපි? කාටවත් කිරිහැරයක් වෙන දෙයක් කරන්නේ නැහැ. ඔයා වගේ ප්‍රසන්ටේෂන් කරලා මට පුරුදු නැහැනේ. අනේ මේ පොර කියන්නකෝ. දැන් යනවා ගෙදර බලන්න. කාගෙන යන්න තියෙන්නේ දැක්කේ. ඇලරීස් එකේ අපි කීයක්ද try කරාද? තුන්වෙනි එක නෙමෙයි. ස්ට්‍රෝබෙරි චීස් කේක්, චාන්කි රොකි රෝඩ් and cookie dough. cookie dough එක දාගත්ත බලපු රස කොයි වගේද කියලා. ඒ පාරත් මේක ගන්න ඇවිල්ලානේ මේ තිබුණ නැත්තේ නේ. ඔව් අර මේ ස්ට්‍රෝබෙරි එක ස්ට්‍රෝබෙරි චීස් කේක් එක ගත්තේ මේක වෙනකොට. මේක නම් ගොඩක් අය රසයි කියන බලපු පාරනේ. ඕක මේ රොකි රෝඩ් නේ රොකි රෝඩ් එකකට තිය රසය තියෙනවා. වැඩින රසක් තියෙන්නේ කොහොමද දන්නේ බලපු. මාර බ්ලොක් එකක් තියෙන්නේ ආද? මේක මේ තියෙනවා බ්ලොක් එක. අපි එහෙනම් ගෙදර ගිහින් හම්බෙමු.
කළුවරයි වීඩියෝ කරාට පේන්නේ නැහැ මාව. හැන්දක් හොයාගන්න. පියනම් කාලා බලමු දැන් රසයිද කියලා. මෙයාත් ඇවිල්ලා අයියෝ. ඊගෝ wow, it's beautiful. එන්න මේ විදියට තමයි කුකී ඩෝ එක ඇරියාම තියෙන්නේ. බලමු රසයිද කියලා. මාරම රසයි ඒක. මේක තමයි මම කාපු රසම අයිස්ක්‍රීම් එක. මාරම රසයි. කියලා වැඩක් නැහැ. මාරම රසයි ඒක. මේ ගානට මේක පාඩු නැහැ. ගාන වෙනදා වගේම අපි 1 ලීටර් ගත්තේ 1350ක් වුණා. ඇත්තටම මාරම රසයි. මේක ඇතුළේ මේ තියෙන ඩාර්ක් චොක්ලට් වගේ එකක් තියෙනවා. ඊට අමතරව මේ බෝල වගේ තියෙන මොනවද බිස්කට් එකක් වගේ එක නිකන් හැපෙන්නේ. ඇත්තටම රසයි. මාරම රසයි. මම කොහොමත් අයිස්ක්‍රීම් වර්ග වලින් ආසම චොක්ලට් අයිස්ක්‍රීම් කන්න. හැබැයි මම දැන් ආසම ඇලරීස් බ්‍රෑන්ඩ් එකේ කුකී ඩෝ එකට. මොකද ඒක මාරම රසයි. ඔයාලා දවසක try කරලා බලන්න. මම හිතනවා එච්චර රස ඇති කියලා. ඒක ඇතුලේ මේ නිකන් චොක්ලට් චිප්ස් වගේ තියෙනවා. මේ මම හිතුවේ උඩ විතරයි දාලා ඇත්තේ. යට නම් දාලා නැතිව ඇති කියලා. හැබැයි බලනකොට ඇතුලේ ක්‍රීම් එක යටත් තියෙනවා. ඉතින් හරිම රසයි. දවසක ඔයාලා try කරලා බලන්න එහෙනම්.